ලොකු ඉඩම් මංකොල්ල එක සුළමුල එලි කරගන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කරන්න අපිට බලයක් තිබ්බනම් ගොඩක් උන් ඇතුලේ. සංගක්කාර සහ යෙහෙලි සංගක්කාර මේ හසු වෙච්ච මෙන්න ඉඩම් හොරු මෙන්න ඉඩම් වංචාකාරයෝ මෙන්න හොරට ඉඩම් ගත්තවුන් කිය. දේශපාලකයන් පිරිසක් සහ මුරුංග මහින්ද එකතු වෙලා මේ රට මෙහෙම හරි ඉතුරුලා තියෙනක ලොකු පුදුමයක්. හිටපු ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ සිටිය යුත්තේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරේ. තව ඉඩම් කොච්චර කුණු කොල්ලට විකුණලා ඇද්ද? 101 දරන ලිපි ශීර්ෂය යටතේ. කොහොට්ටුවේ වර්තමාන මහලේකම් සාගර කාර්යවසම් එක්ක රාජාංගනයේ හෙලිකොප්ටර් එකේ ගිහිල්ලා බැස්සේ ඔය ඇඟිල්ල දික් කරලා කතා කරමු. ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයෙක් විදිහට හිටපු දූෂිතම නිලධාරියා. අමන්නේ කීයක් කරේ හම්බුනාන කියලා ඉඩම දෙනවා. කුමාර සංගක්කාර ගොවියෙක් ලෙසත් යෙහෙලි සංගක්කාර ඒ ගමේ ඉන්න දුප්පත් අඩුවාදාන ලබි ගෙවිලියෙක් විදිහටත් ව්‍යාජලයකට සකස් කරනවා. මුරුංග මහින්ද නමින් හඳුන්වන අපිට මේකෙන් ගාණක් කඩා ගන්න ඕන පුළුවන් කියලා. ආයුබෝවන් අද වීඩියෝ එක අරන් එන්නේ සංගක්කාරගේ ඉඩම් වංචාව ගැන. අද අපි කතා කරන්න මාතෘකාව ගත්තාම ගොඩක් අය දන්න කතාවක් කුමාර සංගක්කාර සහ යෙහෙලි සංගක්කාර කියන ඒ කියන්නේ අඹසැමියවලගේ මේ රටට ප්‍රධාන කෙනෙක් කීර්තියක් ගෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට සිද්ධ වෙච්ච අපකීර්තිමත් කතාවක් ගැනයි අද අපි කතා කරන්නේ. කුමාර සංගක්කාර කිව්වම අපි ගොඩක් අදන ක්‍රිකට් කෙනෙක් විදිහටනේ. හැබැයි කුමාර සංගක්කාර කියන්නේ අපි නොදන්න පැත්තකින් ගත්තොත් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. දක්ෂ ආයෝජකයෙක්. එතකොට ඔහු ලංකා පුරාම හෝටල් සංකීර්ණ ඉඩම් මේ වගේ ව්‍යාපාර සිදු කරන පුද්ගලයෙක් ව්‍යාපාරිකයෙක්. එතකොට මෙන්න මේ ඉඩම් වංචාව මේ ඉඩම් සිද්ධියට මුල් වෙන කතාව තමයි දඹුල්ල ප්‍රදේශය සහ සීගිරිය. ඒ කියන්නේ සීගිරිය පර්වතය පෙනෙන ආසන්නයේ තිබෙන ඉඩමක් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. මම මේ කතාව මෙහෙම කියන්නම්. හරිද? 2001 අංක 5 දරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සතු පැවති චක්‍රලේඛනය අහෝසි කිරීමත් සමග ඒ ඉඩම් රජයට අයිති වෙනවා. ඒ කියන්නේ මේ ගොපීන් සතු තිබ්බ ඉඩම් රජයට අයිති වෙන කාරණයක් සිද්ධ වුණා පහුගිය කාලේ. එතකොට ඒ අනුව ගම්වල තිබ්බ ඒ කියන්නේ ගම්වල මිනිස්සු සතු තිබ්බ ඉඩම් මේකේ වගාවක් හෝ යම්කිසි දෙයක් නොකරනවා නම් මේව නැවත රජයට අයිති වෙන මට්ටමක මිනිස්සු අඩුවට ඒ කියන්නේ කුණු කොල්ලයට ඉඩම් විකුණන්න තීරණය කරා. මේ වෙලාවේ අපේ රටේ හැමදාම දේශපාලකයෝ කියන්නේ හිටපු දේශපාලකයෝ කොහොමත් කරේ මඩිය තර කරගත්ත එකනේ. මෙතනට මුල් වෙනවා දඹුල්ලේ හිටපු ප්‍රධානතම දඹුල්ලේ දේශපාලන බලය ඔබවට තාත්තෙක් සහ පුතෙක්. පිය පුතු දෙපළක්. මේ දෙන්න තමයි මේ ඉඩම් මංකොල්ලයට අදාළ සියලු දේවල් සැලසුම් කරන්නේ. අපිට මේකෙන් ගාණක් කඩා ගන්න ඕන පුළුවන් කියලා. හරිද? ඒ අනුව මේකට ඉඩම් ටික විකුණන්න අර දේශපාලනයේ ඉන්න තාත්තයි පුතාගේ උදව් යටතේ මුරුංග මහින්ද නමින් හඳුන්වන ඉඩම් මංකොල්ල කෑමේ කණ්ඩායමක් විසින් මේ කාර්යය ආරම්භ කරනවා. ඒ අනුව ගම්වල ඉන්න මිනිස්සුන්ට කියලා අඩුවට කුණු කොළ ඉඩම් අරගෙන ව්‍යාජලයකන සකස් කරලා ලංකාවේ ඉන්න ප්‍රබල කෝටිපතියන්ට විකුණනවා. ඉතින් මේ සීගිරිය පෙරෙන මානේ තියෙන ඉඩමක් කිව්ව මොන කෙනෙක් ගන්නවනේ. මොකද සංචාරක කර්මාන්තයට ලොකු ඉවහලක් වෙන තැනක්නේ. ඒ නිසා ඔන්න ඒ අනුව තමයි මෙන්න මේ ඉඩම් ටික විකුණන්නේ. දැන් අර විකුණන මිනිස්සු අහිංසක මිනිස්සු කියන්නේ කයින කතාව තමයි මේ අපිට නැති වෙන්න යන ඉඩමට කීයක් කරේ හම්බුණානේ කියලා අත පිහද ගන්න නිසා තමයි මෙන්න මේ ඉඩම දේශපාලන බලයක් ඇතුව සිද්ධ වෙන්නේ මුරුංග මහින්දා. හරිද? ඊට පස්සේ මේ අනුව කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳ වන යෙහෙලි සංගක්කාරටත් ඉඩම් කිහිපයක් පොන් මිලදී ගන්නවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කැබලි අංක 211ක ප්‍රමාණයක් හිමිකම් සහතික අංකයක් තියෙනවා. ඊට පස්සේ කැබලි අංක 208ක ප්‍රමාණයක් ඊට අමතරව කැබලි අංක 258ක ප්‍රමාණයක් කියන්නේ ඉඩම් 3ක් මේ විදිහට මිලදී අරන් තියෙනවා. එතකොට මේ ඉඩම් මිලදී ගැනීමට අනුව මේ ඉඩමක් ගද්දී මෙතන තියෙන කතාව ආපහු පොඩි වෙනස්කමකට සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ සංගක්කාර පවුල ගත්ත ඉඩම අයිති කෙනා ඉන්නවනේ. ඉඩම ඇත්තටම හිමි වෙලා හිටපු කට්ටිය. ඒ ඉඩම හිමි වෙලා තියෙන්නේ දුගී දුප්පත් සාමාන්‍ය වගාව කරගෙන ජීවත් වෙන පවුලකට. ඒ ගෙදර ගැහණු කෙනා ගෘහණියක් සහ ගෙවිලියක්. එතකොට එයාගේ සැමියා ඔත්පලව එක්තැන් වෙච්ච අහිංසක ගොවියෙක්. එතකොට ගොඩක් අය දන්නවා මේ මෙතන තියෙන කතාව මේ වගේ මේ දුන්න ඉඩම්වල කතාව තමයි මේ ඉඩමක් පවරන්න පුළුවන්. කියන බලපත්‍ර සහිත ඉඩමක් පවරන්න පුළුවන් එක්කෝ ඒ බලපත්‍ර හිමියාගේ ලේ ඥාතියෙක්ට. හරිද? එහෙම නැත්තම් තවත් අඩු ආදායම්ලාභී ගොවියෙක්ට පමණයි. එතකොට මේ පැවරීමේදී මේ මුරුංග මහින්ද කියන කෙනා සංගක්කාර සහ යෙහෙලි සංගක්කාර කියන දෙදෙනාගේ
ජාතික හැඳුනුම්පත් සහ ඔවුන්ගේ අනන්‍යතාව හදලා තියෙන්නේ කුමාර සංගක්කාර ගොවියෙක් ලෙසත් ඉහළි සංගක්කාර ඒ ගමේ ඉන්න දුප්පත් අඩු ආදායම් ලබි ගෙවිලියෙක් විදියටත් ව්‍යාජ ලේඛන සකස් කරනවා. හරිද? එතකොට මේකට පැහැදිලිවම ඇවිල්ලා තියෙනවා ව්‍යාජ දියුරුම් ප්‍රකාශ, ඊට පස්සේ ව්‍යාජ ග්‍රාම සේවා සහතික, ඊට අමතරව ව්‍යාජ ඩෙන්ටිටි කාඩ් කියන ව්‍යාජ ජාතික හැඳුනුම්පත් පවා මේ වංචාවට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ අනුව සංගක්කාරගේ නමට සහ ඔහුගේ බිරිඳගේ නමට ලැබුණු මේ ඉඩම් තුන ව්‍යාජව සකස් කරලා තමයි මොවුන්ට දීලා තියෙන්නේ. මේ කාරණාව දැනගත්තට පස්සේ ඒ කියන්නේ මේක මේ වෙලා තියෙන දේ තමයි හරි අශිෂ්ට විදිහට තමයි මේ දේ වෙලා තියෙන්නේ. අර මිනිස්සු මොකද කරන්නේ? තමා වගා කරපු ඉඩම වෙන කෙනෙක්ට පවරද්දි එක්ක රජයට අයිති වෙද්දි අමන්නේ කීයක් කරේ හම්බුනාන කියලා ඉඩම දෙනවා. හරිද? ඉතින් සංගක්කාරලා දන්නේ නැහැ මේ සිද්ධියක්. සංගක්කාරලා අර මුරුංග මහින්ද කියන කෙනා අරා ගන්නවා ඉඩම. ඔහු කරන්නේ ව්‍යාජ ලේඛන සකස් කරනවා, ව්‍යාජ කූට ලේඛන හදලා මෙන්න මේ විදිහට ඉඩම ගන්නවා. ඉතින් ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේකෙදි අපිට හම්බුණා ලිපි කිහිපයක්. හරිද? මේ අනුව 2021 1.5 ඒ කියන්නේ 2021 කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ කුමාර සංගක්කාර සහ යලි සංගක්කාරට මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. මේ ඉඩම සම්බන්ධයෙන් ලබා දුණු ව්‍යාජ ඔප්පු සහිතයි. මේක රජයට අයිති ඉඩමක් කියලා. ඊට පස්සේ ඔවුන් මේ සම්බන්ධයෙන් හිටපු ඉඩම් කොමසාරිස් ජෙනරාල්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කරනවා. ඒ ලිපිය අපිට හම්බුණා. බලන්න මේ ලිපිය අනුව මේ හිටපු ඉඩම් කොමසාරිස් ජෙනරාල් වල දන්න කෙනෙක්ද කියලා? අපි දන්න කෙනෙක්. මේ කීර්ති ගමගේ කිව්වම ඉඩම් කොමසාරිස් ජෙනරාල් වරයෙක් විදිහට හිටපු දූෂිතම නිලධාරියෙක්. ඇඟිල්ල දික් කරලා කතා කරමු අපි. හේතුව ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,06,000ක් කෝමාරික වගාවට කියලා දුන්නේ ඔයා. හෙලිකොප්ටරේ ගිහිල්ලා අල්ලස් අරගෙන ඒ සියලු දේ කරේ ඔයා. පොහොට්ටුවේ වර්තමාන මහලේකම් සාගර කාර්යවසම් එක්ක රාජාංගනයේ හෙලිකොප්ටර් එකේ ගිහිල්ලා බැස්සේ ඔයා. එතකොට කීර්ති ගමගේ කියන්නේ කූට නිලධාරියෙක්ට වඩා කූට ව්‍යාපාරිකයෙක් දේශපාලකයෙක් එක්ක එකතුලා ගේම් ගහපු. කීර්ති ගමගේට මේ ලියම දීලා කියන්නේ මේ ඉඩම් කැබලි අංක 3ම ඒ කියන්නේ කැබලි කොටස් 3ම මේ විදිහට අපි අරගෙන තිනවා. හැබැයි එයාලා එක දැනුමකින් තොරබයි මේක කරලා තියෙන්නේ. ඒ අනුව මේ ඉඩම් වල මුල් අයිතිකරට හෝ රජයේ බලධාරීන්ට ආපහු ලබා දෙන ලෙසත් ඒ ඉඩම නැවත පවරා ගන්න ලෙස කියලා කුමාර සංගක්කාර ලියුමක් දාලා තිනවා ඒ දවස්වල මේ 2021. ඊට පස්සේ ඒ ලියුම අනුව අපිට එනවා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ අපි අර කලින් කිව්ව කීර්ති ගමගේ අස්සන් කරලා එනවා ලියුමක් සංගක්කාරට. මේ ලියුම එන්නේ 4G ඉරක් මධ්‍යම ඉරක් මා කියන්නේ මාතලේ ඉරක් දඹුල්ල දඹු කියලා තියෙනවා. ඊට පස්සේ ඉරක් 201 දරන ලිපි ශීර්ෂය යටතේ මේ ලියුම ඇවිල්ලා තියෙන්නේ 2021 1.21 මේ ස්පීඩ් අප් එකේ. කියන ඉක්මනින්ම මේ ලියුමට කියන්නේ 1.5 දාපු ලියුමට 1.21 රීතිරු පිළිතුරු රුපියක් නිකුත් කරනවා. ඒ අනුව මේ වගකීම් පුරවැසිලෙකස මේ සඳහන් කර ඇති ප්‍රකාශය පිළිබඳව දැනුවත් කරපු එකට ස්තුතියි. එහෙම කියලා දාලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා තියෙනවා. එතකොට සංගක්කාර සහ ඉහළි සංගක්කාර මේ හසු වෙච්ච ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හසු වෙච්ච මේ ඉඩම් වංචාවට අදාළව 2021 පස්සේ 2025ත් වෙලා දැන් 2026 එන්න යන්නේ. මේ අවුරුදු 4කට ආසන්න කාලයේදී මොකද කරේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව? අපිට අහන්න තියෙන ඔය වගේම තව ඉඩම් කොච්චර කුණු කොල්ලට විකුණලා ඇද්ද? දේශපාලකයෝ මුල් වෙලා ගාන යටින් තියාගෙන ලොකු ව්‍යාපාරිකයන් මේ ගැන හෙව්වද? හරිනම් මේ වෙද්දි හිටපු ඉඩම් කොමසාරිස් කීර්ති ගමගෙන් සිටිය යුත්තේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඔහු තාමත් නිදැල්ලේ. සාක්ෂි අවශ්‍ය නම් අපිට කතා කරන්න අපි දෙන්න අල්ලස්සා දූෂණ විමර්ශන කමිටු සභාවට මේ වීඩියෝ එක මුල් කරගෙන නඩු නිමෙත්තක් උපදී. අන්න එතකොට විමර්ශනයක් ආරම්භ කරලා අපිට කතා කරන්න අපි දෙන්නම් කීර්ති ගමගෙන් ගැන සාක්ෂි. හැමදේම දෙන්න පුළුවන්. මොකද මේ දූෂිත නිලධාරීන් මේ සියලු දෙනා එකතු වෙලා මේ කරලා තියෙන දේවල් ගත්තාම මේ රට මෙහෙම හරි ඉතුරුලා තියෙනක ලොකු පුදුමයක්. එහෙමනේ. ඒ නිසා දැන් ඔය ලිපි ශීර්ෂය යටතේ නිවුස් එක යද්දී කුමාර සංගක්කාර සහ ඉහළි සංගක්කාරට ලොකු මඩ ප්‍රචාරයක් ඇදුණා සමාජ මාධ්‍යයේ. මෙන්න ඉඩම් හොරු, මෙන්න ඉඩම් වංචාකාරයෝ, මෙන්න හොරට ඉඩම් ගත්තා උන් කියලා. හැබැයි ඇත්තටම මේ දේ කරලා තියෙන්නේ දේශපාලකයන් පිරිසක් සහ මුරුංග මහින්ද එකතු වෙලා මිනිස්සුන්ගේ අඩු මිලට මිනිස්සුන්ට අයිති වෙලා තිබ්බ රජයෙන් බලපත්‍ර දීලා තිබ්බ ඉඩම් කුණු කොල්ලට කිනීමක් නෙමෙයි. එතකොට සංගක්කාර සහ ඉහළි සංගක්කාරය ඇතුළු තව ව්‍යාපාරිකයන් කොච්චර මේකට අහු වෙලා ඇද්ද? එතකොට මට මෙතන තව කාරණාවක් කියන්න තියෙනවා. අපි සමබරව කතා කරන්න ඕන නිසා. එතකොට මේකෙදි අපිට අනාවරණ වෙලා තියෙනවා දිවුරුම් ප්‍රකාශ කිහිපයක් ලබා දීලා තියෙනවා කියලා කුමාර සංගක්කාර සහ ඉහළි සංගක්කාර. එතකොට මේ දිවුරුම් ප්‍රකාශයක් වුණ අස්සම් කරනවා නම්
සත්‍ය කාරණාවත් අසං කළ යුතුයිනේ. හැබැයි ඔවුන් යම් කිසි වරදක් තිබෙන බව දැන දැනම අසං කළ තියෙනවා නම් ඔවුන්ගේත් වරදක් තිබේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් සාධාරණ නීති අපිට පෙන්වන්න වල වරද පෙන්වා දීම පමණයි. නීති ක්‍රියාත්මක කරන්න අපිට බලයක් තිබ්බනම් ගොඩක් උන් ඇතුලේ. එතකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෝටි ගණන් ගන්න අර අලස් අරගෙන කේස් වහන්නේ නැතුව මගේ බැච්මේට් නෙමෙයි ඒ නිසා මේක නොකර ඉන්නවා අපි සාක්ෂි මදි කියලා නඩු විලාස් කරගන්නවා කියලා අන්න එහෙම කේස් වහන්නේ නැතුව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම බවට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්න ලොකු ඉඩම් මංකොල්ල එක සුළමුලේල කර ගන්න පුළුවන්. බොහොම ස්තුතියි හැමෝටම. පුළුවන් නම් ෂෙයා කරලා මේක බලධාරීන්ගේ ඇස ගැටෙන තුරු මේක නවදාන යොමු වෙන තුරු ෂෙයා කරන්න. බොහොම ස්තුතියි හැමෝටම.